තාමද වහිනව නේද? වැස්ස කියන්නේ අපිට මේ ලෝකෙන් ලැබෙන සුන්දරම දායාදයක්. ඒ වගේම වැස්සට ගොලි වලා නිදා ගන්න හිතෙනවා. ඒ වුණාට ඉතින් මේ වැස්සත් එක්ක ජීවත් වෙන මේ ලොකු රටවල් කීයක් තියෙනවද? නිරන්තරයෙන් වැස්ස. ඒගොල්ලෝ වැස්සෙන්ම පදම් වෙලා තමයි ජීවිතේ හැඩගස්වා ගන්නේ. අපේ රටවල් වලට වැඩිය ගොඩක් දියුණු රටවල් වල නිරන්තරයෙන් වර්ෂාවට මුහුණ දෙනවා. හැබැයි යාලා කිසි වෙලාවක පසුගාමී වෙන්නේ නැහැ. හේතුව මිනිස්සුන්ට දුක ලැබෙන්න ඒ දුකෙන්ම පත්‍යයන් වෙනවා. ඒක නිසා යාලා මේගොල්ලන්ගේ ඒ දුක අමතක කරලා නව මාවත් හොයා ගන්නවා. නව පාරවල්, නව මාර්ග හොයාගෙන තමන්ගේ සුභ සිද්ධිය දියුණු වෙන්න කටයුතු කරනවා. ඒක තමයි අපිට මේ වැස්සත් එක්ක ගන්න පුළුවන් හොඳම දේ.